හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් යාළුවනේ ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අද ගෙනාවේ අපේ රෑ කෑම එක. ඉතින් බලන්නකෝ මොනවද කෑවේ කියලා. මේ දවසේ අපි ඔය අද කන්නේ කඩෙන්. රෑට කන්නේ රයිස් එකක්. කියන්නේ මේ අපේ ගෑස් ඉවර වුණානේ. අපිට ඉතින් ගෑස් ගන්න කොහේවත් නැහැ. හස්බන්ඩ් දැන් උදේ දවසම ඇවිත්තා හොයාගන්න තැනක් ඇත්තෙම නෑ. ඉතින් මොනව කරන්නද? විදිහක් නෑනේ ඉතින් කෑම හදාගන්න මොනවත් කරන්න. මේ දවස්වල හැමතැනම ගෑස් නෑ හිගයි කියලා කියනවනේ. ඉතින් මේ පැත්තෙත් මේ අපට හැමතැනම ඉතින් ගිහින් බැලුවා හස්බන්ඩ්. ඒවත් හම්බුනේ නෑ. ඉතින් දැන් හෙටත් බලන්න ඕනේ වාවට ගිහින් හස්බන්ඩ් ඉතින් බලන්න ඕනේ කිව්වා. හෙටවත් හම්බ වෙයිද කියලා බලමුකෝ. ඉතින් අද ඉතින් අපි කඩෙන් තමයි කන්නේ. දවල් නම් කෑම එකක් අපි ඉව්වා. ඒව කියන්නේ රයිස් කුකර් එකේ අපි කෑම හදාගත්තා. ඉතින් අමාරුයිනේ ඒකේ හදන්නත් අමාරු නිසා හස්බන්ඩ් කිව්වා ඉතින් අපි කඩෙන් කමු කියලා. එයා එළියට ගිහින් ගෑස් බලන්න ගිහින් එන ගමන් ඉතින් රයිස් එකක් අරගෙන ආවා. අපි ඉතින් දැන් මේ කන්න හදන්නේ. කන්න කියන්නේ හස්බන්ඩ් දැන් කනවා. එයාට ඉතින් කන්න දුන්නා. හරි කරදරයි ඉතින් ගෑස් නැති වුණාම. ඒත් ඉතින් මොනවා කරන්නද නේද? රටේම ගෑස් හිගයක් කියලා ඉතින් කියනවනේ. දැන් ඉතින් මේ වීඩියෝ එක බලන ගමන් මගේ යාළුවෝ මට බැනලා කමෙන්ට් කරයිද දන්නෙත් නෑ. බැනලා කමෙන්ට් කරන්න එපා. ඉතින් අපි ඉන්නේ කුලියටනේ. ඉතින් අපිට මේ දර ලිපක් හදාගන්න බැහැ. අමාරුයි දර ලිපක් පාවිච්චි කරන්න. ඒ නිසා තමයි ඉතින් අපි මේ ගෑස් එකක් නෑ. ඉතින් අපිට කෑම හදාගන්න විදිහක් නෑ ඉතින්. දවල් නම් හදාගත්තා. රයිස් කුකර් එකේ හැදුවා. ඒක ඉතින් නිතරම කරන්න බැහැනේ. දැන් හෙට ගෑස් එකක් හම්බෙයිද කියලා බලන්න ඕනේ. හස්බන්ඩ් දැන් හෙටත් බලනවා කිව්වා. බලමුකෝ අපි හෙට හම්බ වෙයිද කියලා. දැන් ඉතින් හස්බන්ඩ් කන ගමන් ඉන්නේ. මම ඉතින් බබාටත් කවන්න කියලා ගත්තා. එයා නම් ඇත්තටම කෑවේ නෑ. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලගේ පැත්තේ ගෑස් තියෙනවද? කොහොමද ඔයාලට? ඇත්තටම මට මේ ටික දවසක් ව්ලොග් එකක් කරන්න බැරි වුණා. අද තමයි ඉතින් ටික දවසකට පස්සේ මේ ව්ලොග් එකක් කරන්නේ. දැන් ඉතින් හස්බන්ඩ්ට කෑම දීලා බබා නම් කෑවේ නෑ. මාත් කන ගමන් තමයි ඉන්නේ. මම ඉතින් කෑවා. බබා කන්නේ? ඉතින් බලන්නකෝ බබා කරන දේ. මම ඒ ටිකත් ඉතින් වීඩියෝ කරගත්තා. එයා ඉතින් කන්නේ නෑ. සේවම ඉතින් එයා සෙල්ලම් කරනවා කෑමත් එක්ක. ඔක්කොම ටික හලනවා. ඔය බලන්න ඉතින් කරන දේවල්. මනු ඔය බලන්නේ නෑනේ. ඉතින් යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලාත් මතක් කරනවා. බලන්න ඉතින් මෙයා කරන දේවල්. කෑම ටික ඔක්කොම ඉතින් බිම ඇඳේ හලලා සේවම ඉතින් සෙල්ලම් කර ඉන්නවා. ඉතින් යාළුවනේ ඇඳේ බෙඩ්ෂීට් එක ගැන නම් හිතන්න එපා. මම ඒක අයින් කරලා තමයි තියෙන්නේ. මේ බබා ඔය වගේ ඉතින් දේවල් කරන නිසා මම ගොඩක් වෙලෙන් වගේ අයින් කරලා තමයි තියෙන්නේ.
එයා හැමදේම අරගෙන ඇඳලා තමයි යන්නේ. ගිහින් ඉතින් ඇඳේ දාන නිසා බෙඩ්ෂීට් එක ගොඩාක් දුරට අයින් කරලා තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ එයා ඉතින් කරන දේ කෑම ටිකට. එහෙනම් අදට මම ගිහින් එන්නම්. බයි.